සුබ දවසක් හැමදෙනාටම. අද දවසේදීත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා හැමදෙනාම අපේ කතාබහට. රටක් විදිහට, ජාතියක් විදිහට අපි ඉස්සරහට යන්න අපේ වටිනාකම්, අපේ සංස්කෘතිය, අපේ යටගියාව අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේ පිළිබඳව අපි දැන කියාගෙන අපේ ඉදිරි දියුණුව සකස් කරගන්න ඕනේ. අපේ දේවල් එක්ක අපි ගමනක් යනවා වගේම අපිට ජාත්‍යන්තර මට්ටමින් ලෝකේ දියුණු වෙනවා කියන තැන ඉඳලා ඒ රටවල් වලින් අපට උකහා ගන්න පුළුවන් දේවලුත් අපේ දියුණුව වෙනුවෙන් අපි එකතු කරගන්න ඕනේ. තාක්ෂණයත් එක්ක අපි ගමනක් යන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ නිසාම තමයි අපි අද දවසේදීත් මේ AI තාක්ෂණය පිළිබඳව කතා බහ කරන්නට කාල වේලාව වෙන් කරන්නේ අපේ නාලිකාව හරහා. ඔබ මේ සම්බන්ධයෙන් දැනුවත් විය යුතුයි, යාවත්කාලීන විය යුතුයි කියන මතය අපි විශ්වාස කරන නිසා අපි ගෞරවනීය වෛද්‍යතුමන් අද දවසේදීත් මේ AI තාක්ෂණය සම්බන්ධයෙන් කතා කරන්නට මැදිරියට පැමිණියා. ගෞරවනීය වෛද්‍යතුමන්, වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමා අයිබෝනුවතුමන්ට බොහොම ගෞරවයෙන් පිළිගන්න ලබනවා. ඩොක්ටර් මේ පිළිබඳව අපි අදියර කිහිපයකින් කතා කරගෙන ආවා මේ AI තාක්ෂණය සම්බන්ධයෙන් මේකේ වටිනාකම පිළිබඳව. දැන් මේක ටිකක් ප්‍රායෝගිකව අපි කොහොමද යොදාගන්නේ කියන දේ පිළිබඳව තමයි අද වැඩසටහන ඇතුළේ අපි කතා කරන්න සූදානම්ෙන් ඉන්නේ. දැන් නිර්මාණශීලීත්වය සඳහා කොහොමද මේක පාවිච්චි කරගන්න පුළුවන් අපට? දැන් කෙනෙක්ගේ චින්තන රටාව දියුණු කරගන්න, එහෙම නැත්නම් මේ නිර්මාණශීලීත්වය සඳහා මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක අපි විග්‍රහ කරමින් අපේ කතා බහට යමු. ඔව්. දැන් AI තාක්ෂණය අපි කතා කරගෙන යන මේ නාලිකාවේ මේක කොපමණ වැදගත්ද කියලා අපිට මේ ප්‍රකාශ කරන්න බෑ. එතරම්ම වැදගත්. ඉතින් ඒකේ අලුත්මානයක් තමයි මේ නව නිර්මාණ කිරීමට, නව නිෂ්පාදන වල අලුත් දේවල් සොයා ගැනීම, මේ වගේ පැති වලට නිර්මාණ කිරීමට AI කොහොමද යොදා ගන්න පුළුවන් කියලා. එක ආකාරයක් තමයි දැනට කරලා තියෙන නිර්මාණ ගැන අවබෝධයක් ගන්න පුළුවන්. අපි දැන් ස්වාධීනව අලුතෙන් නිර්මාණයක් කරන්න අපිට පහසුකම තියෙන වගේම අපේ චිත්‍රය ගත්තත්, ඊට පස්සේ සංගීතය සම්බන්ධ ගත්තත්, එහෙම නැත්නම් නර්තනයක් සම්බන්ධව ගත්තත්, එහෙම නැත්නම් අලුත් විද්‍යාත්මක උපකරණයක් ගත්තත්, ඊට පස්සේ බෙහෙත් ගත්තත්, අපි ಔಷධයක් ගත්තත්, මේ ඔක්කොම දැනට මොනවද කරලා තියෙන්නේ, මොටර රථ කර්මාන්තය ගත්තත් මොනවද කියලා අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඉස්සර එහෙම පහසුකම් තිබුණා නැහැ. ඒ කියන්නේ අන්තර්ජාලයෙන් බලන නමුත් ඊට වඩා දැන් මේවා සඳහාම වෙන් වෙන තියෙන කොටස් වශයෙන් දැන් දියුණු වෙනවා. දැන් ලෝකේ දියුණු විශ්වවිද්‍යාලවල ඔවුන් තොරතුරු එකතු කරලා ඔවුන්ගේ විශේෂ, ඒ කියන්නේ හැමෝටම මේක දෙන්නේ නැහැ. නමුත් විශේෂයෙන් මුදල් ගල ඒ ඔවුන් කරපු පරීක්ෂණ එහෙම අපිට ගන්න පුළුවන්. ඒගොල්ලෝ එක තැනකට ගහලා තියෙනවා. එතකොට දරුවෙකුට හරි අපි වැඩිහිටියෙකුට හරි අලුත් සොයාගැනීමක් කරනකොට ඒ හරහා බලා ගැනීමක් කරන්න පුළුවන්. ඉතින් එතනින් නිර්මාණශීලීත්වයට අතවැනීමක් කරනවා. ඉතින් අපි මේකේ හොඳ පැත්ත තමයි අලුත් නිර්මාණ කරන්න මේ AI යොදා ගන්න පුළුවන්. ඉතින් ඒකේ වටිනාකම කොච්චරද කියලා කියනවා නම් මම හිතන්නේ ලෝකයේ මේ වෙනකොට අඩි ගණනාවක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා මේ AI තාක්ෂණයත් එක්ක අපි කොතනද ඉන්නේ සහ අපි මේක මේ දැනුම උකහාගත යුතු වීමේ වැදගත්කම නිසාමයි මේ පැහැදිලි කිරීම ඔබට සිද්ධ කරන්නේ. ඒ නිසා යොමු වෙන්න උත්සාහ කරන්න, ඔබේ දරුවා මේකට යොමු කරන්න උත්සාහ කරන්න. වෛද්‍යතුමනි, මේ ඊළඟ කාරණේ මේ නව නිපැයුම් කිරීම සඳහා මේක කොහොමද පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කියන එක කොහොමද අපි පැහැදිලි කරගන්නේ? ඔව්. දැන් නව නිපැයුම් ගත්තාම ලෝකේ ඕනම ශේෂ්ත්‍රක නව නිපැයුමක් තියෙන්න පුළුවන්. සමහරවල් මේක ඇතුලේ තියෙන නිපැයුමක් අපි තව වැඩි දියුණු ගන්න පුළුවන්. දැන් ජංගම දුරකථනය ගත්තොත් තිබෙන තැනට වඩා හැමතිස්සෙම වැඩි දියුණු කරනවා. මෝටර රථයක් ගත්තොත් ඉස්සර අපි දකින මෝටර රථය නෙමෙයි, ඒක වැඩි දියුණු කරලා තියෙනවා. හැම උපකරණයක්ම, කැමරා ගත්තත් ඉස්සරට වඩා හැමදේම වැඩි දියුණු කරලා තියෙනවා. පොතපත ගත්තත් වැඩි දියුණු කරලා තියෙනවා. ඉතින් මේ වැඩි දියුණු කිරීමටත් නව දෙයක් සොයාගෙන තමයි ඒක අලුතෙන් එකතු කරන්නේ. එවිට AI හරහා පුළුවන් කෙටි වෙලාවක් තුළ දැන් ගෘහ නිර්මාණ ශිල්පය ගත්තත් ගිහිල්ලා බලන්න පුළුවන් දැනට කරලා තියෙන්නේ මොනවද. ඒ වගේම AI යොදාගෙන පුළුවන් අලුතෙන් කොහොමද ගොඩනැගිලි හදනවා නම් ඒ අවශ්‍ය උපදෙස් දුන්නා ඊට පස්සේ ගොඩනැගිලි හැදෙන්න ඕන මෙහෙම කියලා සියලුම දේවල් එක්ක උත්තරේ එනවා. අර ගොඩක් මහන්සි වෙන වෙනුවට අපි දැන් බැලුවම හැම ශේෂ්ත්‍රයකටම AI ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට තියෙන සරල දෙයක් ඒ අදාළ, ඒ කියන්නේ සාමාන්‍ය AI වල අපිට මුදල් ගෙවන්න නැතුව ගන්න එකකට වඩා සමහර විශේෂ AI තියෙනවා. ඒවල වැඩි දියුණු කරලා තියෙනවා. ඒකේ වෙනස තමයි දැන් මුදල් නොගෙව අපිට දෙන AI වලට තොරතුරු ලැබෙන්නේ සාමාන්‍ය අන්තර්ජාලයෙන්. ඒ අන්තර්ජාලයෙන් ලැබෙන තොරතුරු 100% වරදින් නිවැරදි නොවෙන්න පුළුවන්. සමහරට වැරදි තියෙන්න පුළුවන්, පොඩි වැරදි. ඒ කියන්නේ හැබැයි අර විශේෂයෙන් හදපු ඒ ඇප් වල තියෙන ඒවල
අනිවාර්යෙන් තියෙනවා ඒකට නිවර්තන සහ ඒකට අදාළම දේවල් තමයි තියෙන්නේ. එතකොට ඒ වගේ එකකට ගියාට පස්සේ පහසුවෙන් සියලු තොරතුරු හොයාගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය මුදල් ගෙවන්න නැති ඇප් එකකින් උනත් හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. හැබැයි එතනින් එහාට නව නිර්මාණ කරනවා නම් අලුතෙන් යනවා නම් මේකට ගිහිලා අපි තුම ඖෂධයක් හදනවා නම් ඒකට ගිහිලා බලතැකි මොනවද මේ අලුතෙන් දැන් හදලා තියෙන ඖෂධ. ඊගාවට මේ මොනවද තියෙන ಗುಣ. අපි හදන්න ඕන මොන වගේද? දැන්ට ලෝකේ මොනවද පවතින මේ ඉල්ලුම් මොකද්ද? වැඩිම තියෙන රෝගී තත්ත්ව මොනවද? අනාගතේ එන්න පුළුවන් මොනවද? එහෙනම් මේ ඖෂධ නැති වෙනවද? ඒ ඔක්කොම හොයා ගන්න පුළුවන් සරලව. මොකද මේක පොත් ගත්තොත් පොත් දසදහස් ගාණක් අපි බලන්න ඕන දෙයක් තමයි. එහෙම ගත්තට පසුව ඒක මත ඉඳලා අපි නිර්මාණය කරතේ. නිර්මාණය කළා ඊට පස්සේ ඒක සාමාන්‍ය විදිහට වැඩි දියුණු කරන්න පුළුවන්. මම උදාහරණයක් මේ දරුවන්ට මේ කියා දෙන්න ඕන මේක යොදාගෙන Tamanට තියෙන සිහිනවලට කොහොමද ගිහිලා බලන්නේ කියලා. ඒ සිහිනවලට ගිහිලා ඒ අය හරහා බැලුවට පස්සේ Tamanට ඒ ඔහුගේ උපදෙස් තියෙනට සමග නිර්මාණශීලීත්වයත් භාවිත ගන්න පුළුවන්. අපි කවදාවත් කියන්නේ මේ මිනිසාගේ තියෙන නිර්මාණශීලීත්වය නැති කරන්න කියලා. අපි සාමාන්‍යයෙන් AI වල පැය දෙකක් තුනක් හිටියොත් අනිවාර්යෙන් මම ඇතුළ අපේ කණ්ඩායම කරන දෙයක් තමයි ස්වභාවයේත් පැය දෙක තුනක් ඉන්නවා. මොකද අපිට ස්වභාවයෙන් මිදෙන්න බෑ. අර තාක්ෂණෙත් අපි ඒකට ගැති වෙන්නේ නැහැ. ස්වභාවයේ ඉන්නවා. අපි ගහකොළ දිහා, ජලය දිහා, ඊට පස්සේ වනාන්තර, ඊට පස්සේ අහස, රාත්‍රිය ඒව එක ඉන්නකොට තමයි අපේ දේ රැකෙන්නේ. මේ අපේ දේ නිර්මාණශීල රැකුණට තියෙන තරංගෙත් එක්ක අර AI වගේ දේවල් ඉක්මනින් කරත හැකියි. අපි දැන් අපිම හිතලා අපි තුම චිත්‍රය නිර්මාණය කරන්න කියලා ඒකට ගොඩක් කල් යනවා. ඒකෝර අපි අර මේ පොඩ්ඩක් ඒ වගේත් කරන්න පුළුවන්. නමුත් ඒකත් එක්ක හැම දේම AIත් එක්ක බද්ධ කරගත්තම පහසු වෙනවා. මේක වෙන පහසුව මේ ඉතා විශාල කියන්නේ වපසරයන් කිහිපයක දේවල් අපට ශනිකව ලබා ගන්න පුළුවන්. අපි හැබැයි මේක තේන මුලින්ම මේක ආරම්භ කරලා බලන්න ඕන. මේකේ මොන හරි දෙයක් අපි මේ බලන්න ඕන ගිහිල්ලා මොනවද මේ AI වලින් අපිට කරන්න පුළුවන්. නිර්මාණයක් කරනවා අපි ඒ අදාළ අපි මුදල් ගෙවන්න බැරි නම් සාමාන්‍ය ඇප්ස් තියෙනවා ඒකට ගිහිල්ලා AI වලින් මොනවද අපිට හොයා ගන්න පුළුවන් කියලා හොයන්න පුළුවන්. ඒතකොට හොයනකොට තමයි තේරෙන්නේ මේකෙන් ඉක්මනින් කරුණු දෙනවා. දැන් අපි ඉස්සර දෙයක් හොයන්න දුරකථන නැමතුන් 100ක්වත් දෙන්න ඕනේ. මෙයාගෙන් අහන කොහොමද අරයන් කොහොමද මේ කොහොමද අපි සමහර භාණ්ඩයක් මිලදී ගන්න පුළුවන් අලුත් දෙයක් කරන්න. හැබැයි AI වලට ගියාට පස්සේ දැන් අර ඒක පහසුවෙන් තියෙනවා. හැබැයි ඒකම පිළිගන්න කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් ඒකෙන් අවබෝධයක් ගන්න. අවබෝධයක් අරගෙන ඒක එක පැත්තක තියලා අපේ ස්වාධීන ගතියක් තියන්න ඕන. එහෙම තිබ්බට පස්සේ නව නිර්මාණ වලට ඉතා පහසු වෙනවා. මොකද ලෝක යන වේගෙට අපි සූදානම් වෙන්න ඕන. පැහැදිලිවම වෛද්‍යතුමනි. ඉතින් මම හිතන්නේ අපි පෙර වැඩසටහන් වලදී මේක කොහොමද අපේ දරුවන්ට සමීප කරන්නේ සහ ඔබ වැඩිහිටියෙක් වුණත් ඔබ මේකට සමීප වෙන්න අවශ්‍ය වන්නේ ඇයි කියන දේවල් පිළිබඳව කරුණු කතා කරලා තියෙනවා. ඒ නිසා මෙච්චරටම වැදගත් නිසා තමයි මේ කාරණා පිළිබඳව වෛද්‍යතුමන් අපිට පැහැදිලි කරලා දෙන්නේ. අපි මේකත් එක්ක ගමනක් යන්න උත්සාහ කරමු. වෛද්‍යතුමනි මේ AI තාක්ෂණය මේ කෘත්‍රිම බුද්ධිය කියන එක මේ අපේ සිතුවිලි රටාව හඳුනා ගන්න අපි පාවිච්චි කරන්නේ කොහොමද කියන එක අපි කොහොමද විග්‍රහ කරගන්නේ? ඔව් මේක ලෝකේ දැන් මේ වගේ දෙයක් අපි ලංකාවේ මං හිතන්නේ මම දැකලා නැහැ. කතාන මම සමහරට අපි නොදැනුවත් කතා කරත් දන්නේ නැහැ. මොකද ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ ඊටාම වටිනා සහ වැදගත් දෙයක් අනාගතේ. දැන්ට ලෝකේ මිනිසුන්ගේ සිතුවිලි ප්‍රමාණයක් එක ඔක්කොම සිතුවිලි අල්ලන්න බෑ. සිතුවිලි විශාල ප්‍රමාණයක් කොහොමද අවබෝධ කරගන්නේ AI වලින් කියලා පරීක්ෂණ කරලා සිතුවිලි අල්ලන ප්‍රමාණයට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඔක්කොම තාම බෑ. හැබැයි මේකේ වාසිය තමයි ඔහුන්නේ සිතුවිලි අනාගතයේ මම හිතනවා දැන් අපි හිතන දේ තියෙනවනේ. හිතන දේ වුණත් අපි ඉරියව් භාවිතා කරලා අපේ ජංගම දුරකථනය බැලුවට පස්සේ අපි ආශ්‍රය කරන මේ බැලුවට අපි ජංගම දුරකථන ගොඩක් කළා භාවිතා කරන බොහෝ දෙනා. ඒක බැලුවම අපි හිතන්නේ කොහොමද කියලා AI වලට පුළුවන් හිතා ගන්න. ඒ කියන්නේ දැන් වෙනකොට ආයතනවල තනි පුද්ගලයන්ට AI භාවිතා කරලා ඔවුන් හදලා තියෙනවා. ඔවුන් හිතන්නේ කොහොමද? ඔහුගේ රටාව කොහොමද කියලා වෙනම එකක් තියෙනවා. එතකොට ඉහළ මැනේජ්මන්ට් වලින් ඉහළ කළමනාකර ඒ පද්ධති වලින් බලනවා අර පුද්ගලයා කොහොමද හිතන්නේ? කොහොමද ඔහුගේ ක්‍රියාකාරීත්වය? ඒ ටික විමසලා තමයි AI හරහා බලනවා අපි වැඩක් පවරනකොට. එතකොට එතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් අනාගතේ තව වසර ගානක් කරන දැන්ටමත් යොදා ගන්නවා. අපි සිතන දේ මේ
ඒ කියන්නේ හිතන දේ 100% කෙලින්ම නෙමෙයි නමුත් වක්‍රාකාරව හොයාගන්න අපි කොයි වගේ කෙනෙක්ද කියලා සටහන් කරලා දෙනවා. අපි නොදැනුවත් උනත් මේ වෙන විට අපේ දුරකථනය හරහා අපි කොයි වගේ පුද්ගලෙක්ද කියලා ඒ කියන්නේ මේ විශ්වය කියන්නේ මේ AI තාක්ෂණයේ තියෙන තැන්වල සටහන් වල ඉවරයි. ඒක නිසාම අපේ අවශ්‍යතාවන් මොනවද කියන්නේ? ඒක නිසාම තමයි දැන් අපි මොනවා හරි දෙයක් කතා කරන විට සමහර කතා කරලා තව කෙනෙක් එක්ක හිතන විට මේ ඒ දේ පේන්න ගන්නවා. ඒ කියන්නේ මම හිතන්නේ ඒක දැන් හැමෝටම මේ අත්දැකීම තියෙනවා. ඔය දැන් ඔබ මම දැන් දුරකථනයෙන් කතා කරා කියමු. මොනවා හරි අලුත් කාර් එකක් ගැන නැත්නම් අලුත් නිෂ්පාදනයක් ගැන එහෙම කතා කරාට පස්සේ ඊට පස්සේ සුළු මොහොතකින් ඒක පෙන්නනවා. එහෙනම් කොහොමද මේ කටහඬ එහෙනම් යොදාගෙන අපි කතාරේ මේක කියලා දැනගෙන ඒක අපිට ඊට පස්සේ අපි අන්තර්ජාලයට ගියොත් එහෙම නැත්නම් අපි මේ සමාජ මාධ්‍යයට ගියොත් අපිට පෙන්නනවා. ඊට පස්සේ ඒකට අදාළ දැන්වීමක් පෙන්නනවා. ඔබට පුළුවන් මේ අද. එතකොට ඔබ ගැන සියලු තොරතුරු දැන් සටහන් වෙලා ඉවරයි. අපිට මේකෙන් මිදෙන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒක නිසාම තමයි ඔබ කොටසක් මේ තාක්ෂණයේ ඉන්න අපි නිතරම කියන්නේ කොටසක් ස්වභාවයත් එක්ක ඉන්න. 100% තාක්ෂණයේ ඉන්නවා කියලා මම කියන්නේ. මොකද පැයක් අපි තාක්ෂණයේ හිටියොත් පැයක් අපි ස්වභාවයේ ඉන්නවා. ඒ කියන්නේ මිනිසුන්ගේ ආදරණීය බව ගහකොළ ඊට පස්සේ මේ අහසෙතරු තමන් ගවට ඉන්න පිරිස දැන් අපේ අතින් ওই දෙකම වෙන්නේ නැහැ. පැහැදිලිවම. එකක් දැන් ලංකාවේ අපි දකින දෙයක් අපි ඒකයි මේ මෙච්චර මහන්සි වෙන්නේ. අපේ දරුවන්ට ස්වභාවයක් නැහැ. ඒ කියන්නේ ස්වභාවය විඳින්න වෙලාවක් නැහැ, සෙල්ලම් කරන වෙලාවක් නැහැ, කුරුල්ලොන්ගේ සද්ද, අහස ඒව බලන වෙලාවකුත් නැහැ. AI වගේ දේවල් ඉගෙන ගන්නෙත් නැහැ. එතකොට මේ දෙකම නැහැ. එතකොට මේ දෙකම ඕන. මේ දෙකම ඕන. ඒ වගේම දෙකම අපි නිතරම කතා කරනකොට ඒ අතර අර තුලනයක් ඕන. මේ ගමන අවශ්‍යමයි මේ රටක දිනුවක දරුවක දිනුවක අවශ්‍ය. මේ දේවල් නැතුව ඉස්සරහට යන්න බෑ. මොකද ඉදිරියට රැකියාවල අපි ඉස්සෙල්ලා කතා කරා මේ නිර්මාණශීලී මිනිස් තමයි හොයන්නේ. එතකොට නිර්මාණශීලීත්වය ඇති කරගන්නත් මේ AI තාක්ෂණ උදා ගන්න පුළුවන්. අතර මට මේක යෝජනා ක්‍රමය අපේ එක්තරා දරුවෙක් තමයි කිව්වා අපි නිර්මාණශීලීත්වය කොහොමද AI වලින් පාවිච්චි කරන්නේ කියලා කතා කරමු කියලා. ඉතින් ඒක නිසා බලනකොට මේ නිර්මාණශීලීත්වය ගැන ගොඩාක් AI වලින් භාවිතා කරන්න පුළුවන් මේ AI යොදා ගන්න පුළුවන් වේගය ඊටාම වැඩි යොදා ගන්න පුළුවන්. ඉතින් දරුවන්ට මේ දෙකම එක අවශ්‍ය වෙනවා. වෛද්‍යතුමනි සාමාන්‍යයෙන් දැන් ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් නම් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් කොහොමද අපි දැන් තමන්ගේ පාරිභෝගිකයාව කියවා ගන්නත් මේ තාක්ෂණي පාවිච්චි කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක ගැන තමයි අපි කිව්වේ. දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට අවබෝධයක් ලබාගෙන මේ AI තුලින් මෙන්න මේ විදිහට තමන්ගේ පාරිභෝගික කණ්ඩායම හඳුනා ගන්න පුළුවන් කියන එකත් මම හිතන්නේ ඔබතුමා යමක් කිව්වොත් ඒක වටිනවා මේ වෙලාවේ. ඔව් දැන් අපේ ව්‍යාපාර කරන්න පොඩි ව්‍යාපාර වෙන ලොකු ව්‍යාපාර වෙන දැන් තාක්ෂණය යොදාගෙන ඒ කියන්නේ AI කියන්නේ මේක පිටිපස්ස තියෙන එක මීට පෙරත් අපි දන්නවා මේ අපි පාරිභෝගික තොරතුරු තියෙනවා නම් අපි පාරිභෝගික 1000ක් වෙනවා අපේ 1000 අපි කොහොමද වයස් පරතරය ඊට පස්සේ අපි ඔහුන් මේ හිතන්නේ මොන විදිහටද ඒ වගේම ඔහුන්ගේ ගම් පළාත මොකද්ද ඔහුන්ගේ අධ්‍යාපනය මොකද්ද ඒ වගේ තොරතුරු අපි එකතු කරගත්තා අපිට පුළුවන් ඔහුන්ගේ මට්ටමට කතා කරන්න. ඒ වගේම ඔහුන් කාන්තාවන් දෙන්නේ වැඩිපුර ඉන්නේ පිරිම් පාර්ශවයේද ඒ කියන්නේ මේල් ෆීමේල් කියන ෆැක්ටර් එක ඊට පස්සේ වයස අනුව ඉතින් එහෙම හඳුනා ගත්තට පස්සේ තමයි අපිට ඒ ගැන ඒ පැත්තට කතා කරන්න. එහෙම නැතුව අපිට ඕන දේ කතා කරලා වැඩක් නැහැ. ඒතර පාරිභෝගිකයන් අඳුනා ගැනීමට AI දැන් යොදා ගන්නවා. ඒ කියන්නේ ලංකාවෙත් විශාල ආයතන AI යොදාගෙන ඒ පාරිභෝගිකයන් හඳුනා ගන්නවා. ඒක නිසා තමයි අපිට දැන් ඊමේල් වගේ විද්‍යුත් ඊමේල් අපිට ලැබෙන්නේ එහෙම තමයි. අපිට අපි අඳුනගෙන ඊමේල් ලැබෙනවා. ඉතින් මේ තාක්ෂණය යොදා ගන්නවා. ඉතින් පොඩි ව්‍යාපාරයක් කරත් ලොකු ව්‍යාපාරයක් කරත් AI යොදාගෙන අපිට මේ අපේ ව්‍යාපාර දියුණු කරගන්න පුළුවන්. එතන වෛද්‍යතුමනි ඊළඟට අපිට දැන් මේ AI දැන් වේගයෙන් නව සොයා ගැනීමට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව අපි පැහැදිලි කරමු. ඒක තමයි අපිට යොමු කරන්න ඕන. දැන් ලෝකේ AI භාවිතා කරනවා. ඇත්තටම දැන් මිනිසුන් නැතුවත් සමහර දේවල් අලුත් නිර්මාණ කරන AI වලට බාර දීලා තියෙනවා. ඒතර AI තමයි නිර්මාණ වලට මෙහෙම නිර්මාණයක් කරමු කියලා අපිට කියන්නේ. ඒතර මිනිසුන්ගේ එකත් බලලා තියෙනවා අරමත් AI වල බලන ඔයట్లా AI වල එන නිර්මාණ සිද්ධ වැඩි ගතියක් තියෙනවා. ඒකට හේතුව අර පැරණි තොරතුරු ගොඩක් එකතු කරලානේ කරන්නේ. ඒතර තනි කෙනෙකුට ගොඩක් අයගේ දැනුම තියෙනවා එතන. දැනුම තියෙනවා. ගොඩක් අය දැනුම තියෙන නිසා ඒ නිර්මාණශීලී උත්තරේ වැඩි. ඉතින් අපි තුම ඊමේල් එකක් අපි හිතලා ගහන අපි අපිම ගහනවනට වඩා සමහර ලාවට අපිට දෙපැත්තෙන් බලද්දී අරම ඊමේල් එකක් ගහන්න බැලුවාම ඊමේල් එකක් අපි ඒ කියන්නේ අපිට යවන්න ඕන නම් සමහරට ඒ ඊමේල් එක ගොඩක් හොඳ වෙන්න පුළුවන්. ඒ කියන්නේ කාලෙත් අඩුයි. මම උදාහරණයක් කිව්වේ. ඉතින් අපිට
නෑ මම මේවා කරනවා පැය දෙකක් තුනක් ගන්නවා හොඳට හිතලා කරනවා කියලා ඉන්නකොට කාලේ වැඩි අරකේ ඊට අඩු කාලෙන් කරනවා. ඒ උදාහරණයක් කිව්වේ. ඒ වගේම නිර්මාණ වලටත් මොකද මේ වේගය අපි අල්ලගත්තේ නැත්නම් රටක් විදියට අනිත් රටවල් මේ වේගය අල්ලගෙන තියෙනවා. දැන් අපි ගමනක් යන්න පුළුවන් අපිට මේ පොඩි මේ පාපදිය යන්න පුළුවන්. තව කෙනෙකුට මේ හොඳ වේගෙන් යන පැයට කිලෝමීටර් 200 300ක් යන කාර් රථයකින් යන්න පුළුවන්. එතකොට කාර් රථයෙන් යන එක්කෙනානේ දිනන්නේ. ඒක නිසා අපි ඒක ඒ වේගය ගැන අපි හිතන්න ඕන ඒ විදිහට. වෛද්‍යතුමනි මට නිකන් හිතෙනවා දැන් මේ විදිහට ගියොත් අපි අර දැන් ඔබතුමා කියනවා මේ මේකටම ගැති වෙන්න එපා කියලා. නමුත් ලෝකයේ ඉස්සරහට යද්දි මේ සම්පූර්ණයෙන්ම මේ AI තාක්ෂණය මිනිසා පරයා මේ තාක්ෂණය ඉස්සරහට යන සම්භාවිතාවක් තියෙනවා කියන ගොඩක් කතා කරනවා. නමුත් මම විශ්වාස කරනවා මිනිසා පරයා යන්න බැරි වෙයි. මොකද අර ඔහොම ගිහිල්ලා එක වෙලාවක මිනිසුන්ට සාමාන්‍ය දේ අවශ්‍ය වෙනවනේ. මිනිසුන්ට දැන් AI ගෑට මිනිසුන්ට කතා කරන්න අවශ්‍ය වෙනවා තව කෙනෙක් එක්ක. මිනිසුන්ට ආදරය අවශ්‍ය වෙනවා. කෑම කන්න අවශ්‍ය වෙනවා. දැන් ඒ වගේ දේවල් AI වලින් කරාට ඒක එන්නේ නැහැ. අර පිරිසක් අතරට යන්න ඕන. දැන් වනාන්තරයකට යන්න ඕන. ඒ වලින් ගන්න බෑ. දැන් අපි AI හරහා අපි කෘත්‍රිම පරිසරයක් නිර්මාණය කරලා දුන්නට අපි තුමු තිරයක් කරා ත්‍රිමාණව ගත්තත් ඒකෙන් මිනිසා සතුටු වෙන්නේ නැහැනේ. ඒක මිනිසා අවුරුදු දසදහස් ගණනක් නියම සතුට විඳලා තියෙන නිසා ඒ කොටස පරයා යන්න බැරි වෙයි. නමුත් අර අනිත් පැත්ත ඒ කියන්නේ මූලික වැඩ පහසු කරගෙන ඒව පැත්තෙන් දැන්ටමත් ඇවිල්ලා තියෙනවා දැන්. අපි දන්නවා මේ ඔක්කොම තාක්ෂණය භාවිතා කරලා දැන් රියදුරන් නැතුව නේද වාහන ගමන් කරනවා පාරේ නේද රියදුරෙක් අවශ්‍ය නැහැ. ඉතින් ඒක සරලයි. ඉස්සරහට ගුවන් යාන උනත් මම කියන්නේ එන්න කාලයක් අපිට තව අවුරුදු 100ක් 200ක් කරනකොට ගුවන් යානටත් ඕක එන්න බලන්න හෙලිකොප්ටරයක් උනත් මේ මිනිසුන් නැතුව දැන් ඩ්‍රෝන තාක්ෂණය තියෙන වගේ මිනිස්සු මේ නැතුව නියමුවන් නැතුව දැන් ඊගාට නියමුවන් නැතුව යන්න පුළුවන් වෙයි. ඉතින් අපි බලමු නේද අපි මේ තාක්ෂණයේ ලෝකයේ ඉස්සරහට යනකොට අපිත් ඒ ගමනේ පසුපසින් යා යුතුයි අපේ දියුණුවත් ළඟා කරගන්න. මේ නිසාම තමයි අපි විශේෂයෙන්ම මේ AI තාක්ෂණය සම්බන්ධයෙන් කතා බහ කරන්න උත්සාහ කරන්නේ. ලෝකයේ කොතනදී අපි කොතනද ඉන්නේ කියන දේ පිළිබඳව ඒ පරතරයේ දුර අඩු කරගැනීමේ උවමනාවෙන්මයි අපි මේ වැඩසටහන නිර්මාණය කරන්නේ. ඒ නිසා මේ දේවල් දින දින නරඹන්න සහ මේවා ෂෙයා කරන්න කියන මතක් කිරීම අපි ඔබට කරනවා තව කෙනෙකුට දැනගන්න. ඉතින් වෛද්‍යතුන් බොහොම ස්තුතියි මේ AI සම්බන්ධයෙන් අපිට ඔබතුමා සතිපතා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරන අපිට ඉස්සරහට තවත් මේකේ දියුණුව පිළිබඳව කතා බහ කරන්න පුළුවන් වෙයි. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන් එක්ක අයිබෝන් ඔබතුමාන්ට අපි ඉදිරියේදී තව වැඩසටහන් ගණනාවකින් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන වැඩසටහන අවසන් කරනවා. හැමදෙනාටම යහපත් හෙට දවසක්.